රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් රුපියල් මිලියන 700කට ආසන්න මුදලක් මේ වන විට ලැබී ඇති බව මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූර්ය පෙරමුණ මහතා පවසනවා. අපිට ලංකා බැංකුවේ තියෙන ගිණුමට මේ වෙනකොට රුපියල් මිලියන 635කට අධික මුදලක් ලැබුණු බව දන්වා එවා තිබෙනවා. මෙයට අදාළ කරන තැන්පතු 30470කට වඩා අධික ප්‍රමාණයක් මේකට ලැබුණු බව වාර්තා වෙලා තියෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව තුල ක්‍රියාත්මක වෙන දේශ මුදලින් තැන්පත් කරන්නට පුළුවන්. එම ගිණුම් වලට ලැබුණු මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 61කට ආසන්න ප්‍රමාණයක් එතනට ලැබිලා තියෙනවා. ඒ අනුව සමස්ත ප්‍රමාණය රුපියල් මිලියන 697යි 476 ඉක්මවා ගිය ප්‍රමාණයක් අංශයෙන් මේ දක්වා වැඩිම මුදල් ප්‍රමාණය ලැබිලා තිබෙන බව, ඊට අමතරව කැනඩාව, ඇමරිකාව වගේම කොරියාව විශාල මුදල් ප්‍රමාණයක් ලබා තිබෙන බව පේනවා. මේ අතර ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර මුදල ඇමරිකානු ඩොලර් මිලියන 2.5කින් ඉහළ නැංවීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කළා. මෙරට පවතින වත්මන් තත්ත්වය සම්බන්ධව එරට පාර්ලිමේන්තුවේ පවා අවධානය යොමු වූ අතර ඒ සම්බන්ධව එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද මැදිහත් වී තිබෙනවා. Speaker, I want to acknowledge and thank Sinantha, Jaya Thiklaka, Dr. Randi Fernando and Chandra Bamuna Singh, community leaders for springing into action in raising funds and mobilising donations of packaged goods to Centre Sri Lanka. Sadly, not enough of the Western media has focused on this massive disaster. මේ අතර රජයේ රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට රුපියල් මිලියන 30ක මූල්‍ය පරිත්‍යාගයක් කිරීමටත් හුණුපිටිය ගංගාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් කටයුතු කළා. අපේ හිතවත් සමීප සිංගප්පූරුවේ විහාරස්ථානයක් අපිට ලැබලා දුන්නු ආධාර මුදලට අපි මේ වෙනකොට නවම් මහා පෙරහැර වෙනුවෙන් එකතු කරගත්ත මුදලත් අපි බෝධිය සංවර්ධන වැඩ කටයුතු වලට එකතු කරගත්ත මුදලත් ලක්ෂ 300ක් අපි රජයේ ඒ අරමුදලට බැල කරා. අපි පණිවිඩයක් දෙනවා අනිකුත් ආගමික සිද්ධාස්ථාන වලටත් පුළුවන් විදියට ඊට දායක වෙන්න කියලා. අඩුම ගාණි කැටයක් තියලා ඒ කැටයට දායකයන්ගෙන් එකතු කරලා ඒ මුදල දෙන්න කියලා. අපිට පුළුවන් නම් අපේ කැඩිලා බිඳලා ගියපු විහාරස්ථානයක් පිළිසකර කරා. එක පන්සලකට එක පන්සලක් බාර ගන්න පුළුවන් නම් මේ පන්සල් ටික ඔක්කොම හදන්න පුළුවන්. එක පල්ලියකට එක පල්ලියක් බාර ගන්න පුළුවන් නම් පල්ලිය ඔක්කොම හදා ගන්න පුළුවන්. කෝවිලටත් එහෙමයි, මොස්ක් එකටත්. අන් බාහිර අයගෙන් ලැබෙන ආධාරය අපි ඒක රටේ සංවර්ධනයට තියාගමු. එමෙන්ම ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී දළදා මාලිගාව සහ මල්වතු අස්ගිරි උභය මහා විහාර ඒකාබද්ධව ආරම්භ කළ සමාජ සුබ සාධන අරමුදලට මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් රුපියල් මිලියන 5ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබුවා.